පින්වත්නි, භාවනා සඳහා උපදේශ මාලාවක් වශයෙන් දේශනා මාලාවක් පවත්වන්නට බලාපොරොත්තු වුණේ ඇයි කියන කාරණය පෙන්වලා ඒ ආශ්‍රයෙන් ඔබට ලැබිය හැකි ඵල ප්‍රයෝජන පිළිබඳව තොරතුරු ටිකක් දක්වන්නයි මේ දේශනාවෙන් අදහස් කරන්නේ. අද වර්තමානයේ දකින්න ලැබෙන දෙයක් තමයි බොහෝ දෙනා රැල්ලට අහු වෙලා නිවන් මඟ කියලා විවිධ පුද පූජා වන්දනා ගමන් එව්වා මේ වගේ වැඩ කටයුතු වල චෛත්‍ය හැදීම් විහාර හැදීම් ඔය වාගේ මහා බර වැඩවල යෙදිලා ඉන්නවා. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේවා මේ නිවන් දකින්න කරන පින්කම් කියලා. හැබැයි අය දන්නේ නැහැ ඔය පින්කම් කරුවට කාටවත් ඒ නිවනක් අත්පත් වෙන්නේ නැහැ කියන බව දන්නේ නැහැ. නිවන කුමක්ද? ඒ සඳහා වැඩි යුතු මඟ කුමක්ද කියන එක සැබෑවින්ම දන්නේ නැහැ. ඒ නිසා දන් දීම් වෙන වෙනත් පින්කම් කටයුතු වල නිරත වෙලා නිවන් පතන බව අද බොහෝ සෙයින් දක්නට ලැබෙන කාරණයක්. ඉතින් මේ ගැන තරමක හෝ දැනුවත් කිරීමක් ඇති කරලා ශාසන ප්‍රතිපදාවෙන් නිසි ඵලය ලබා ගැනීමට මඟ පෙන්වීම තමයි මේ දේශනා මාලාවේ අරමුණ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ නිවන කියලා සඳහන් කරන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. රාගය, ද්වේෂය, මෝහය නැති තැනක් වෙත්නම් ඒ තමයි නිවන කියලා. ඉතින් ඒ අනුව බැලුවාම ඔය දන් දෙන අය වෙන වෙනත් පින්කම් කරන අය නිවන පතා නෙමෙයි වැඩ කරන්නේ කියන බව ටිකක් ඇතුළට ඒගොල්ලොන්ගේ විමසලා බැලුවොත් පේනවා. බලාපොරොත්තුව මොකද්ද? පින්කම් කරලා බොහෝ දේවල් ලබාගෙන වඩාත් මේ භවයේ විතරක් නෙමෙයි මතු භවවල පවා වැඩියෙන් සුව විඳින්මින් ඉන්න ඕනෑ කියන බලාපොරොත්තුව තමයි ඔය පුද පූජා වන්දනා හැම එකේම බොහෝ විට තියෙන්නේ. ඒ දෙවියෙක් වෙලා හෝ මිනිසෙක් වෙලා හෝ සැප සම්පත් ලැබුවයි කියලා ඒක නිවනක් නෙවෙයිනේ. නිවන නම් සියල්ල අත්හරින්න ඕන. මොනවද සියල්ල කියන්නේ? සබ්බ සූත්‍රයේ බුදුපන්වන් සඳහන් කරනවා. කිංච වික්කවේ සබ්බං. සියල්ල කියන්නේ මේ බලන ලෝකය, අහන ලෝකය, ගන්ධ සුවඳ ලෝකය, රස ලෝකය, ස්පර්ශ ලෝකය, සිතිවිලි ලෝකය, ඔය තමයි සියල්ල. සබ්බම් බික්කවේ පහතබ්බං කියලා සියල්ල අයින් කරන්නයි කියනවා. එහෙනම් ඇහැ, එයින් ලබන වින්දනය, කන, ඒ ආදි වශයෙන් සෑම අවයවයක්මත් එයින් ලබන්නා වූ වින්දනයක්මත් අත්හරින්න ඕන. සියල්ල අත්හැරියා වෙන්නේ එසේ කිරීමෙන්. දන් දුන්නට, සිල් රැක්කට, සමත භාවනාදියක් කෙරුවට කාටවත් සියල්ල අතහැරීමක් වෙන්නේ නැහැ. සියල්ල අතහැරීම සඳහා මඟ පෙන්වන්නේ විදර්ශනා මාර්ගයයි. කුමක්ද විදර්ශනාව? විදර්ශනාව කියන්නේ ලෝකයේ නිසි අයුරු දැක ගැනීමයි. කුමක්ද ලෝකය කියන්නේ? පංචස්කන්ධය තමයි ලෝකය. වෙන අර්ථයකින් කියනවා නාම රූප ධර්මයන්. නාම රූප තමයි මේ ලෝකේ සත්‍යය පුද්ගලයයි කියලා තියෙන්නේ කියලා යම් දවසක වැටහිලා ඒ වැටහීම තුලින් නාම රූප කියන්නේ වගේ ස්වභාවය කොහොමද කියලා හොයලා බලලා දැනුවත් වෙලා ඒ අනුව තේරුම් ගත්තොත් යම් දවසක නාම කියන්නේ මොහොතක් පාසා වෙනස් වෙවි යන දෙයක්. රූප කියන්නේ මොහොතක් පාසා වෙනස් වෙවි යන දෙයක්. ඒ දේවල් වල කිසිදු මමත්වයක් ඇත්තේ නැහැ. මට පාලනය කර හැකි බවක් නැහැ. මට උරුම බවක් නැහැ. මගේ බවක් නැහැ. ඒක ලෝක ධර්මයයි. ඒ ලෝක ධර්මය අපි මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මට උරුමයි කියලා ගන්නවා. මෙන්න මේ දර්ශනයට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ස්වකීය කයක් මම කියලා කෙනෙක් ඉන්නවා කියන බව. ඒ භවයේ පිහිටගෙන මම සැප විඳින්න ඕන, මම දුකෙන් තොර වෙන්න ඕන ආදි වශයෙන් හිතුවට මම අතාරින්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා යම් දවසක
මේ භවයේ වේවා ඊළඟ වෙනත් භවවල වේවා මනුෂ්‍ය ලෝකේ වේවා තිරිසන් ලෝකේ වේවා දිව්‍ය භූමියේ වේවා බ්‍රහ්ම ලෝකේ වේවා මේ ලෝක ධාතුවයි කොතනක වුණත් දකින්න ලැබෙන්නේ මේ නාම රූපමයි. මේවා අනිත්‍යයි, මේවා ස්ථිරසාර නැහැ, මේවා දුකයි, මේවා කවදාකවත් සැපෙන් පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේවා මමත්වේ පවත්වන්න බෑ, මේවා මට උරුමයක් නැහැ කියන බවට යම් දවසක වැටහීමක් ලැබුණා නම් ආන්ගේ ලැබීමට කියනවා යතහා භූත ඥාන දර්ශනය කියලා. ලෝකය සැබවින්ම ලෝකයේ වශයෙන් වටහා ගන්නා බව. ඒකට කියනවා විදර්ශනා කියලා. මේ විදර්ශනාව ලැබෙන්නේ නැහැ සමත භාවනාවක් ලැබූ පමණින්, සමාධියක් ලැබූ පමණින්. බුදුරන් වහන්සේ ලෝකෙට පහළ වෙන කාලෙත් ඕනෑ තරම් සමාධි වඩලා ඉහළින් පවා යන්න පුළුවන් වෙච්ච අය හිටියා. හැබැයි ඒගොල්ලෝ මේ ලෝකයේ යථා ස්වභාවය දැනගෙන ලෝකයේ කෙලෙහි කලකිරීමක් ඇති වෙලා මේ ලෝකෙන් ඉවත් වෙන්න ඕනෑ කියන බවෙහි පිහිටලා තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයෙන් ඉවත් වෙන්න පුළුවන් වුණේ නැහැ. එදත් ditta ධම්ම සුඛය කියලා මේ මෙලොවදීම ලබන නිවනේ කියලා මේ සමාධි භාවනා ගැන විශ්වාස කරුවා. ඉතින් බුද්ධ දර්ශනයේහි බුදුහාමුදුරන්ගේ දර්ශනයේහි ඒ සමාධි භාවනාවෙන් ලබන්නා වූ සුවය ඒක නිවනක් වුණත් සැබෑවෙන් මේක ස්ථීරසාර නිවනක් නෙවෙයි කියන බව පෙන්නලා ඒකත් ඉක්මෝලා යා යුතු බව තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ සඳහා මග පිළිවෙතක් වදන්නට ඕන. එකක් ලෞකික මාර්ගය, අනිත් එක ලෝකෝත්තර මාර්ගය. ලෞකික මාර්ගයේදී දාන සීල භාවනාදී පින්කම් කරලා අකුසල විපාක ලබන තැන් වලින් දුර වෙලා කුසල විපාක ලබන තැනකටපත් වෙලා ඉදිරියට තවත් කුසල ශක්තියෙන් උදව් කරගෙන මේ ලෝකයේ යථා පරිදි දැනගන්නට, සීල සමාධි ගුණ පුරන්නට, භාවනාදියක් කරන්නට, කාල වේලාව පරිසරයේ විවේකී ගන්න පුළුවන් ආත්ම භාවයක් ලබාගෙන ඒ ආශ්‍රය කරගෙන විදර්ශනාවක් වඩන්න සුදුසු පරිසරයක් හදා ගැනීම සඳහා තමයි අපි සමත භාවනාව කරන්නේ. සමත භාවනාවෙන් සමාධියක් ලැබුවහම ඒ සමාධි චිත්තයෙන් සාමාන්‍ය ව්‍යවහාර ලෝකේ කලබලකාරී පරිසරයේ ආශ්‍රය දකින්නට බැරි සියුම් ධර්මතාවල් දැන වටහා ගන්නට පුළුවන් වෙනවා. නාම රූප ධර්මයන් වටහා ගන්නට පුළුවන්. සමාධියෙන් බලපුවාම තමයි ඒක වඩාත් පිරිසිදුව දකින්නේ. ඒ දකින දැක්මේදී සිතත් නිරුද්ධ වෙලා ගිය තැනක් වෙච්චාම අවසානයේ සමාධි භාවනා යෝගියාට දකින්න අවස්ථාවක් එනවා. වේදනා සංඥා කියන දෙක පමණක් දකින්න පුළුවන් අවස්ථාවක්. සංඥා වේදිතේ පමණක් ඉතුරු වෙන තැන. එතෙක් සමාධි භාවනා තුළ ගිහිල්ලා එයින් ලැබෙන අත්දැකීම වඩාත් පිරිසිදුව දැක්කාම මේ සංඥා වේදනාවනුත් නිරෝධ කරන්න පුළුවන් නේ කියන බවට දැනුමක්, වැටහීමක්, අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ අනුව මේ ජීවිත පැවැත්ම කියන්නේ සදාකාලික වූවක් නෙමෙයි. නිතර පාහේ වෙනස් වෙවි යන ධර්මයක්. මමත් නෙමෙයි, මගේ උරුමයකුත් නෙමෙයි කියන බවට වැටහීමක් ඇති වෙලා මේ කොයි තලයේ උත්පත්ති වුණත් රූප භාවයේ වේවා, අරූප භාවයේ වේවා, කාම භාවයේ වේවා මේ සියල්ලක්ම අනිත්‍යයි, සියල්ලක්ම දුකයි, සියල්ලක්ම අනාත්මයි කියන වැටහීම ඇති වෙලා මේවයෙන් මගහැර ගන්න ඕනේ, ඉවත් වෙන්න ඕනේ, දුරු වෙන්න ඕනේ, මේවා අත්හැර දාන්න ඕනේ කියන අදහස ආකල්පේ කවදා හෝ ඇති වුණු කෙනෙක් තමයි මේ භාවනා මාර්ගයේ වඩලා මමත් නිවනෙන් සංසෙන්න ඕනේ කියන බවට පිළිටන්නේ. ඉතින් ඒ පරිසරය ඇති වෙන්න නම් පළමුවෙන් දාන ආදී පින්කම්, අනතුරු සීලාදී ගුණ පිරීම, ඊළඟට සමත ආදී භාවනා වැඩිම, ඒ තුලින් සමාධියක් ලැබීම, සමාධිය අසුරු කරගෙන විදර්ශනාව ලැබීම, විදර්ශනාවෙන් කලකිරීමටපත් වීම, කලකිරීමෙන් පස්සේ නොයල්මටපත් වීම, මේ කාම සංකල්පනාවල් ආදී පිළිබඳව නොයල්මෙන් තමයි වෙන්වීමටපත් වෙන්නේ, විරජ්‍යති කියලා වෙන්වීම. ආන්ගේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච දවස තමයි අපි අර කියන්නේ නිවනය කියලා. නිවනේ කියන්නේ විවිච්ඡේව කාමේහි, විවිච්ඡේව අකුසලේ ධම්මේහි, සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං
පඨම ධ්‍යාන ආදි වශයෙන් ධ්‍යාන මාර්ගයේ අසුරේ ගිහිල්ලා අවසානයේදී ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංකාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ධර්මය අත්දකින්න පුළුවන්කම ඇති වෙනවා. මේ සඳහා මේ භාවනා උපදේශ මාර්ගයේ කවදාකවත් භාවනාවක් කරපු නැති කෙනෙකුට වුණත් ඒක නිවැරදිව කීපවතාවක් කියවලා හෝ වටහාගෙන ඒ ගමන් මාර්ගයේ තෝරාගෙන ඒ මගේ දීලා තියෙන උපදේශ අනුව නොකඩවාම හරියට හරියාකාරව නිසි විවේකයක් ඇතුව කෙරුවොත් ගුරුවරයෙක් ඇසුරු නොකළා වුණත් ඒ ඔය ඵලය දක්වාම යන්නට පුළුවන්කම තියෙනවා. කිසිදු වැරදීමක් නැතුව හරියාකාරවම උපදේශ අනුගමනය කරමින් විවේක තැනක කවුරු හරි භාවනාව වැඩුවොත් ඒ අයට තනියම කරලා වුණත් ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. දැන් මේ රටෙන් බැහැර වෙලා දුර රටවල ඉන්න අය, ඉස්කෝලේ වෙලා තනියම ඉන්න අය, වෙන තැනකට ගිහිල්ලා ගුරුවරයෙක් හමු ගන්න අවස්ථාවක් නැති අය, මේ වාගේ අයට මේවා හොඳට කියවලා තේරුම් අරගෙන පුළුවන් තරමින් වඩලා හැබැයි විවේකේ නම් ගන්න ඕන අවශ්‍යම ඉතින් මේක දීලා තියෙන සියලුම උපදේශ අකුරටම පිළිපදමින් ඊ භාවනාව වැඩුවොත් ප්‍රතිඵලයක් දකින්නට පුළුවන්. මේ භාවනාව වඩන්න සදාකාලික හැමදාම ඒ ඒකාකාර වෙහසක් දරන්න ඕන වෙන්නේ නැහැ. මේ සඳහා කාලයක් සතියක් හමාරක් වෙන් කරගන්න. සියලු වැඩ කටයුතු අත්හරින්න. බාර දෙන්න පුළුවන් ඒවා බාර දෙන්න. කලින් කරලා ඉවර කරන්න පුළුවන් ඒවා එහෙම කරන්න. තව කෙනෙක් ලව්වා පවර් කරවා ගන්න පුළුවන් නම් ඒවා ඒ විදිහට කරවා ගන්න. බැරි මේවා අත්හැරලා දාන්න. කරලා මේ වෙන් කරගත්තු කාලය මේ දීලා තියෙන පිළිවෙත් උපදේශයන් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් ඒවා නිවැරදිව වැඩුවොත් ඕන කෙනෙකුට මේ භවයේදීම ඉහළ සමාධියක් දක්වා භවග්‍රය දක්වාම සමාධිය ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කියන්නේ නිකන් නෙමෙයි අත්දැකීමෙන්. ඒ නිසා මේ භාවනා මාර්ගයේ උපදේශ අනුකූලව අනුගමනය කරන්නට සාර්ථක ප්‍රතිඵල අත්දකින්න පුළුවන් වෙනවා. යම් කෙනෙකුට විසඳා ගන්න බැරි ගැටලුවක් ආවොත් භාවනා වඩලා ගැටලුවක් ආවොත් අපිට කතා කරුවොත් සමහර විට අවස්ථාවක් ලැබුණොත් ඒකට පිටක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තොරතුරු ටික දැක්වීම සඳහා මේ දේශනාව පැවැත්වුවේ. අපි ආරාධනා කරන්නේ මේ කමඨාන් මාර්ගයේ විශේෂයෙන් අංක 1 ඉඳලා 23 දක්වා දේශනාවලින් පිළිවෙලින් භාවනාව උපරිමයට දියුණු වීම දක්වා තොරතුරු දීලා තියෙනවා. කර්මස්ථානයේ වඩන හැටි ඊටාම පිරිසිදුව පෙන්ලා තියෙනවා. නිවැරදිව වටහාගෙන කෙනෙක් තනියම භාවනා කරුවත් ප්‍රතිඵල අත්දකින්න පුළුවන් වෙනවා. කවදාකවත් භාවනාවක් කරපු නැති කෙනෙකුට වුණත් මේන් නිවැරදිවම ඵල ලබන්න පුළුවන්. අපි අත්දකිලා තියෙන දෙයක් තමයි අපි ළඟට ආවොත් කවදාකවත් කායෙන්වත් භාවනාවක් අහගෙන නැතුව විශේෂයෙන් මම භාවනාවක් ඉගෙන ගන්න ඕනේ කියලා ආවොත් ඒ අය තමයි ඉක්මනින්ම දිනු වෙන්නේ. ඇයි ඒ අය කියන දේ අකුරටම කරනවා. ඒ අය බොහොම කෙටි කාලයකදී භාවනාව දිනුවක් දකිනවා. එක තැන්වල ගිහිල්ලා එක ගුරුවරු යටතේ එක භාවනාවල් කරලා පොතපත කියවලා විවිධ තර්ක විතර්ක අරගෙන අවුරුච්ච අය ආවොත් ඒ අයට අපි මොන විදිහේ උපදෙස් දුන්නත් ඒ අය තම තමන්ගේ අර ගිය පාරේ යනවා මිසක කමඨහං උපදේශය හරියට අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ නිසි දියුණුවක් ලබන්නේ නැහැ. අපේ අත්දැකීම් වලින් දන්නවා භාවනාවක් නොකරපු කෙනෙක් අපේ තාවොත් බොහොම ඉක්මනින් දියුණු වෙනවා. භාවනා කරලා නොඑක් තැන් වල ගිහිල්ලා අවුල්ච්ච අය සමහරවිට දවස් 7-10ක් මුදලා උනත් ප්‍රතිඵලයක් ගන්න බැරි තත්ත්වයට පත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ කාරණා ටික ඉදිරිපත් කරුවේ දැනුවත් වීම සඳහායි. කවුරුත් මේ උපදේශ ටික හොඳට අහලා භාවනාවක නිරත වෙලා මේ භවයේදීම මේ ශාසනික ඵලය තමනුත් උරුම කරගන්නවා කියන වීර්යය කරන්න කියන බව අපි මතක් කරනවා. වීර්යය කරන අයට මේ ඵලය ලැබෙනවා අනිවාර්යයෙන්ම. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ යෝ යිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති. යම් කෙනෙක් මම මේ පෙන්න ධම්ම මාර්ගයේ අප්‍රමාදව ඵලයක් ගන්න ඕනේ කියලා වෙහසුනොත් පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ජාතිය ගිවර කරලා නිවනටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ ශාසනය කොතනකවත් මේ අහවල් කාලේ විතරයි මේ වගේ ඵල ලැබෙන්නේ. අහවල් කාලේ නැහැ කියලා එහෙම කියලා නැහැ. ඕනම කාලයක දිට්ඨ ධම්ම ප්‍රතිඵලයක් තියෙන්නේ.
ඒ නිසා අකාලික ඒහිපස්සික ඕපනයික ගුණයක් තියෙන මේ ධර්මයේ ඕන කාලයක හරියාකාරව කෙළුවොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ නිසා අදත් භාවනාවේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව භාවනාවට එළඹෙන්න කියන බව යෝජනා කරමින් දේශනාව සමාර කරනවා. අපේ ඥාතිවරුන්ටත් දෙවියන්ටත් අනුමෝදන් කරනවා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බේ භූතා අනුමෝදන්තු සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හැමතෙම සිතක් කාන්තියක් යහපතක් උදා වේවා. උතුම් නිවනින් සැනසේවා.